ගෙදර ඉන්න ගොඩක් වෙලාවට අමුතු බරක් වගේ දෙයක් හිතට දැනෙන්න අරගෙන තියෙනවද? නිතරම වගේ කේන්ති යාමක් ආතතියක් වගේම ඍණාත්මක හැඟීම් හිතට එනවද? ඉතින් ඔයා මොන තේ කළත් කිසිම දියුණුවක් නැහැ. මුදල් ලැබීම ගැන කිසිම වාසනාවක් නැහැ. ඔයාගේ ලයිෆ් එක ඇතුලේ ඔයා හරිම ෆේල් කෙනෙක් විදියට ඔයාට දැනෙන්න පටන් අරගෙන තියෙනවද? ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න ආටත් තියෙනවා නම් අද මේ වීඩියෝ එක ආට මේ හැම ප්‍රශ්නයකටම හේතුව සමහර විට මම අද මේ ඔයාලට කියලා දෙන වාස්තු රහස් කිහිපය වෙන්න පුළුවන්. ඉතින් ජ්‍යොතිෂ විද්‍යාවේ තියෙන මෙන්න මේ වාස්තු වැරදි ටික ඔයත් ඔයාගේ නිවස ඇතුලේ කරනවා නම් අද ඉඳන් මේ දේවල් කරන්න එපා. මොකද මේ දේවල් කරන එකෙන් වෙන්නේ ඔයාගේ නිවස ඇතුලේ ලොකු නෙගටිව් පවර් එකක් එකතු වෙන්න පටන් ගන්න එක. ඉතින් වෙනදා වගේම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මනෝ වයිබ්ස් අපේ ආදරණීය YouTube channel එකට. ඉතින් ඔයා subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයා කැමති නම් විශ්වයට ස්තුතියි කියලා comment section එකේ comment එකක් දාගෙන යන්න මම ප්‍රාර්ථනා කරනවා ඉදිරි පැය 24 ඇතුළේ ඔයාට සුබ ආරංචියක් අහන්න ලැබෙන්න කියලා. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔයාගේ ගෙදර ඇතුලේ තියෙන නෙගටිව් එනර්ජිස් අයින් කරලා දාන වාස්තු රහස් පහක් ගැනයි. පළවෙනිම දේ තමයි ගෙවල් ඇතුලේ තියෙන පරණ දූවිලි වැදුණු බඩු. ගොඩක් වෙලාවට ගෙවල් වල ඇඳන් යට සිවිලි මුඩ ඒ වගේම ගෙවල් වල තියෙන අඳුරු මුළු වල කවදාවත් පාවිච්චියට ගන්නේ නැති පැරණි බිඳුණු පාවිච්චියට ගන්නේ නැති දූවිලි වැදුණු ඇඳුම් බඳුන් වගේ වැඩකට නැති එක එක දේවල් තියාගෙන ඉන්නවා. ඉතින් ඔයා දන්නේ නැති වුණාට ලොකු නෙගටිව් එනර්ජිස් ඔයාගේ කී ඇතුළට මේකෙන් එකතු වෙන්න පටන් ගන්නවා. නිකන් හිතන්නකෝ ඔයාට නිදහසේ හුස්ම ගන්න කාමරයක් නැති වුණොත් ඒක මොනතරම් ස්ට්‍රෙස් එකක්ද? ඉතින් ඔයාගේ ගෙදරට දියුණුවක් නැත්තම් ඔයා මේ කරන වැරද්ද කරනවද කියලා හොඳට හිතලා බලන්න. ඉතින් ඕනේ නැති පරණ බඩු කොට ගහගෙන ඉන්න දේවල් අයින් කරලා දාන්න. ධනාත්මක ශක්ති කිරණ වලට ඔයාගේ නිවස ඇතුළට එන්න ඉඩ ලබා දෙන්න. දෙවෙනි වාස්තු රහස තමයි ඔය අදහන ආගම අනුව ඔයාගේ ගෙදර ඇතුලේ ඒ අදාළ වත්පිළිවෙත් කරන්න. හවසට ගෙදර පහනක් පත්තු කරලා සුන්තුම් අල්ලලා නිවස ආලෝකමත් කරන්න. මේ වගේ දේවල් කරන්නේ නැති වුණාමත් ඔයාගේ ගේ ඇතුලේ අඳුරු ශක්තියින් බලවත් වෙන්න පටන් ගන්නවා. ගෙදර ආලෝකමත් කරලා සුවඳවත් කරලා පිරිසිදුව තියාගන්න ගොඩාක් උත්සාහ කරන්න. ඒ වගේම යහපත් චේතනාවෙන් මේ දේවල් කරන්න. තුන්වෙනි වාස්තු රහස තමයි කැඩුණු බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා ආදියත් ඔයාගේ ගෙදර හෝ ඔයාගේ ඉඩමේ තැන් තැන් වල තියෙනවා නම් මේ වගේ දේවල් තියාගන්න එපා. මේකත් හොඳ නෑ කියලා තමයි ජ්‍යොතිෂ විද්‍යාවට අනුව විශ්වාස කරන්නේ. ඉතින් ඔයා දන්නේවත් නැතුව ඔයා කරන මේ වගේ සමහර වැරදි නිසා ඔයා විසින්ම ඔයාගේ දියුණුවට ලොකු බැරියර් එකක් දාගන්නවා. ඊළඟ දේ තමයි දවසකට එක වතාවක් හරි පිරිත් නැත්නම් ශ්ලෝක එහෙමත් නැත්නම් ඔයාලා විශ්වාස කරන මොකක් හරි වගේ පොසිටිව් දෙයක් ගේ ඇතුලේ හොඳින් ඇහෙන සලස්වන්න. මේකෙන් නම් ලොකු ධනාත්මක ভাইබ්‍රේෂන් එකක් ඔයාගේ ගේ ඇතුලේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඔයාලගේ ගෙවල් වල නිතර ගැටුම්, කෝලාහල ඒ වගේම මතිමතාන්තර වගේ දේවල් ඇති වෙනවා නම් ඒව අඩු වෙන්න පටන් ගනීවි ඉතාම ඉක්මනින්ම. ඒ වගේම ඔයා තුල මානසිකව යම්කිසි සහනයක් ඔයාට ලැබෙන්න පටන් ගනීවි. ඔයාගේ ගෙදරට මේක ටිකෙන් ටික ආශිර්වාදයක් වෙන්න පටන් ගනීවි. ඒ වගේම ගෙදර තියෙන මකුළුදල් කඩලා අයින් කරන්න. ඔයාගේ හිත පාරවන දුක හිතෙන මෙමරිස් තියන් ඉන්නවා නම් ඒවත් ඔයා අයින් කරන්න. විශේෂයෙන්ම ආයමත් මතක් කරනවා ඇඳයට නම් බඩු තියාගන්න එපා. හොඳට මතක තියාගන්න. ඔයාගේ ගෙදර ඇතුලේ තියෙන එනර්ජි එක ඔයාගේ ගෙදර ඉන්න හැම කෙනෙකුටම බලපානවා. ගෙදරක් කියන්නේ ලොකු ස්පිරිචුවල් පවර් එකක් වෙන තැනක්. ඉතින් එතන පිරිසිදුව තියාගන්න. මේ කිව්ව දේවලුත් හොඳට හිතට ගන්න. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාගේ අදහසත් comment section එකෙන් comment කරන් යන්න. සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් ආලෝකයත් සෑම දිනකම ඔබටත් ඔබේ නිවසටත් ලැබේවා.